සුබ දවසක්. අද සමාජයේ බොහෝ කතාබහට ලක්වන දෙයක් තමයි මදසරුභාවය. ඉතින් මේ මදසරුභාවය නිසා ඔබත් විවාහ දිවියට එළඹ දරු සිහිනයෙන් සිහින දකිමින් සිටමින් මේ මදසරුභාවය නිසා ඔබ බියටපත් වෙලා සිටිනවාද? ඉතින් මේ මදසරුභාවය ගැන කිව්වොත් සාමාන්‍යයෙන් විවාහ දිවියකට එළඹි ඔබ මේ මදසරුභාවය නිසා ගර්භණීභාවයටපත් නොවී සිටින්න පුළුවන්. අද සමාජයේ බොහෝ කතාබහට ලක්වෙන වචනයක් තමයි මදසරුභාවය කියන්නේ. මොකද්ද මේ මදසරුභාවය කියන්නේ? මේ මදසරුභාවය කියන්නේ නිරෝගී විවාහක යුවලක් අවුරුද්දක් සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමෙන් පසුවත් ගර්භණීභාවයට පත් නොවීමයි. මදසරුභාවයට කාන්තා පුරුෂ දෙපාර්ශ්වයේම ගැටලු හේතු වෙන්න පුළුවන්. කාන්තාව ගත්තොත් කාන්තාවන්ගේ ඩිම්බ මෝචනයේ ගැටලු, හෝමෝනවල, පැලෝපියනාලවල ගැටලු වගේම පුරුෂයින්ගේ ශුක්‍රාණුවල ප්‍රමාණය, ශුක්‍රාණුවල හැඩය, චලනය වගේ ගැටලු හේතු වෙන්න පුළුවන්. ඊට අමතරව කාන්තාවගේ හා පුරුෂයාගේ දෙදෙනාම එකතු වීමෙන් හේතු වන ගැටලුත් මේ මදසරුභාවයට හේතු වෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ පුරුෂයින්ගේ මදසරුභාවයේ පරීක්ෂාවට ලක්වන ප්‍රධාන පරීක්ෂණයක්. නැත්නම් පුරුෂයින්ගේ ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෛද්‍ය රසායනාගාර පරීක්ෂාවක් ගැන. ඒ තමයි ශුක්‍රතරල පරීක්ෂාව. නැත්නම් ධාතු පරීක්ෂාව කියලත් අපි මේ පරීක්ෂණය හඳුන්වනවා. ඉතින් මේ ශුක්‍රතරල පරීක්ෂාව නැත්නම් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී භාවිත වන ධාතු පරීක්ෂණය. නැත්නම් අපි කියනවා සාමාන්‍යයෙන් seminal fluid analysis. මේ පරීක්ෂණය තමයි ડોක්ටර්ස්ලා මේල්ස්ලාගේ නැත්නම් පුරුෂයන්ගේ infertility ඒ කියන්නේ මදසරුභාවය පරීක්ෂා කරන්න ප්‍රථමයෙන්ම රෙකමන්ඩ් කරන පරීක්ෂණය වෙන්නේ. ඉතින් අද අපි මේ වීඩියෝ එකේ මේ ශුක්‍රතරල පරීක්ෂාව කියන්නේ මොකක්ද? ඉතින් පරීක්ෂණාගාරයේදී ශුක්‍රතරලය පරීක්ෂාවට ලක් කරන්නේ කොහොමද? ඒ වගේම මේ ශුක්‍රතරල පරීක්ෂාවෙන් ඔබ අතට ලැබෙන රිපෝට් එක කොහොමද විශ්ලේෂණය කරගන්නේ? ඒ වගේම අසාමාන්‍ය ප්‍රතිඵල සහිත පරීක්ෂණ වාර්තාවක් ඔබ අතරපත් වුණොත් ඒකට ගන්න ඕන ඉදිරි ක්‍රියාමාර්ග මොනවද වගේ වැදගත් තොරතුරු ගොන්නක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේ seminal fluid analysis නැත්නම් මේ ධාතු පරීක්ෂණය සිදු කරන්නේ ප්‍රධානම අරමුණ තමයි පුරුෂයන්ගේ ගැප් ඇති කිරීමේ හැකියාව බලන්න. ඒ වගේම ඊට අමතරව මේ පරීක්ෂණය තවත් සිදු කරන අවස්ථා තමයි පුරුෂයන්ගේ වාසෙක්ටමි සැත්කමින් පසු ශුක්‍රාණු පිටවනවාද කියලා බලන්න. ඒ වගේම පුරුෂයන්ගේ වෘෂණ කෝෂවල වෙනත් ප්‍රශ්න තියෙනවද, වෙනත් ඉන්ෆෙක්ෂන් තත්ත්ව තියෙනවද, ඒ වගේම පුරුෂයන්ගේ හෝමෝනල් ප්‍රශ්න තියෙනවද කියලා බලන්නත් මේ පරීක්ෂණය සිදු කරනු ලබනවා. ඉතින් මේ ශුක්‍රතරල පරීක්ෂාවට නැත්නම් ධාතු පරීක්ෂණයට ලබා ගන්න සාම්පල් එක තමයි ඒ අදාළ රෝගියාගේ ශුක්‍රතරලය. ඉතින් දැන් ඔබට ප්‍රශ්නයක් එනවා ඇති මේ ශුක්‍රතරලය කොහොමද මේ පරීක්ෂණයට එකතු කරගන්නේ කියලා. ඒක ඔබ විසින්ම කළ යුතු දෙයක්. සාමාන්‍යයෙන් වෛද්‍යවරයා ඔබට මේ පරීක්ෂණය කරගෙන එන්න කියලා වෛද්‍යවරයා නිර්දේශ කරාට පස්සේ ඔබට රසායනාගාරයෙන් ඒකට අදාළ කන්ටේනර් එකක් නැත්නම් ශුක්‍රතරලය එකතු කරන්න භාජනයක් ඔබට පරීක්ෂණාගාරයෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබට දැන් ප්‍රශ්නයක් නැගෙනවා ඇති කොහොමද මේ පරීක්ෂණයට ශුක්‍රතරලය එකතු කරන්නේ කියලා. ඉතින් ඔබ මේ පරීක්ෂණයට ශුක්‍රතරලය එකතු කරන්න ඕන මාස්ටර්බේෂන් මෙතඩ් එකෙන්. ඒකෙදී ඔබට පුළුවන් නම් පරීක්ෂණාගාරයේදීම ඒ වෙන් කරලා තියෙන ප්‍රදේශයේදී මේ සිදු කර එකතු කරගන්න වඩාත් සුදුසු වෙනවා. මොකද ඔබ මේ පරීක්ෂණයට මේ ඔබේ ශුක්‍රතරලය එකතු කරලා ඒ ශුක්‍රතරලය සහිත භාජනය විනාඩි 30ක් අවම වශයෙන් පැයකට කලින් ඔබ වෛද්‍ය පරීක්ෂණාගාරයට බාර දිය යුතුයි. ඔබට වඩාත් නිවැරදි ප්‍රතිඵලයක් ලබා ගැනීමට පැයකට අඩු කාලයකදී සාම්පල් එක පරීක්ෂණාගාරයට ලබා දීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම තවත් මතක තබා ගත යුතු දෙයක් තමයි මේ ශුක්‍රතරලයේ මේ පරීක්ෂණය සඳහා එකතු කිරීමේදී ලුබ්‍රිකන්ට් වගේ දේවල් ඒ වගේම සබන් භාවිතයෙන් තොරව ඔබේ ශුක්‍රතරලය ඔබේ ලබා දුන් කන්ටේනර් එකට එකතු කරගන්න ඕන. ඒ වගේම මෙහිදී ශුක්‍රතරලය එකතු කිරීමේදී සම්පූර්ණයෙන්ම පිටවෙන ශුක්‍රතරල ප්‍රමාණයම ඔබේ කන්ටේනර් එකට එකතු කරගන්න වැදගත් වෙනවා. මොකද මේ පරීක්ෂණයේදී සාම්පල් එකේ පරිමාව වඩාත් වැදගත් පැරාමීටර් එකක් වෙන නිසා. ඉතින් මම කලින් කිව්වා වගේ ඔබට සාම්පල් එක පරීක්ෂණාගාරයේදීම එකතු කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. නැත්නම් ඔබ නිවසේදී එකතු කර පැයක් ඇතුළත පරීක්ෂණාගාරයට එය රැගෙන ආ යුතුයි. ඉතින් මෙහිදී මේ රැගෙන ඒමේදී තවත් දෙයක් සැලකිලිමත් වෙන්න ඕන. ඔබ මේ ශුක්‍රතරල අඩංගු භාජනය අනිවාර්යෙන් රූම් ටෙම්පරේචර් එක කියන්නේ කාමර උෂ්ණත්වයේ රැගෙන ඒම පිළිබඳ වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. දැන් අපි බලමු ඔබ පරීක්ෂණාගාරයට ලබා දුන් ශුක්‍රතරලය පරීක්ෂණාගාරයේදී පරීක්ෂණයට ලක් වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔබ ලබා දුන් ශුක්‍රතරලය පරීක්ෂණාගාරයේදී පරීක්ෂණාගාර විද්‍යාඥවරු භෞතික විශ්ලේෂණයක් කරනවා. එහිදී
සාමාන්‍ය ශුක්‍රතරලයේ පාට, ඒ වගේම ඒක කොහොමද ඇපියරන්ස් එක, ඒකේ විස්කොසිටි එක. ඒ කියන්නේ ඒකේ ඝනත්වය කොහොමද? ඒ වගේම කාම්බර උෂ්ණත්වයේදී ඒකේ ලික්විෆැක්ෂන් ටයිම් එක, ඒ වගේම ඒකේ pH එක. ඒ වගේ දේවල් ටිකක් භෞතික විශ්ලේෂණයේ සිදු කරනු ලබනවා. ඊට පස්සේ තමයි අන්වීක්ෂීය විශ්ලේෂණයක් කරන්නේ. ඒක තමයි මෙතන වැදගත්ම දේ. අන්වීක්ෂීය විශ්ලේෂණයේදී ශුක්‍රතරලයේ තියෙන ශුක්‍රාණු ප්‍රධාන වශයෙන් අන්වීක්ෂීය විශ්ලේෂණය කරන දේ තමයි ශුක්‍රාණු. ශුක්‍රාණු වල චලනය, ඒ වගේම චලන ස්වභාවය, ශුක්‍රාණු වල හැඩය, ඒ වගේම ශුක්‍රාණු වල ජීවී අජීවී බව, ඒ වගේම ශුක්‍රාණු වල ක්‍රියාකාරීත්වය. ඒ වගේ ගොඩක් පැරාමීටර්ස් විශ්ලේෂණය කරලා බලනවා මේ අන්වීක්ෂීය විශ්ලේෂණයේදී. ඒ වගේම ඊට අමතරව ශුක්‍රාණු වලට අමතරව මෙහිදී අපිට දැක ගන්න පුළුවන් මේ ශුක්‍රතරලයේ තියෙන පස් සෙල්ස් වගේ දේවල්, ඒ වගේම WBC මොනවා හරි වෙන ඉන්ෆෙක්ෂන් එකකදී ඇතිවන වෙනත් දේවල් තියෙනවා නම් අපිට අන්වීක්ෂීය විශ්ලේෂණයේදී බලා ගන්න ලැබෙනවා. මෙන්න මේ වගේ පරීක්ෂණ වාර්තාවක් තමයි ඔබට සෙමිනල් ෆ්ලුයිඩ් ඇනලයිසිස් නැත්නම් ධාතු පරීක්ෂණයෙන් පස්සේ ඔබේ අතටපත් වෙන්නේ. ඉතින් අපි බලමු මේ පරීක්ෂණ වාර්තාව කොහොමද ඔබ කියවගන්නේ නැත්නම් විශ්ලේෂණය කළා ප්‍රතිඵල තේරුම් අරගෙන පුරුෂ ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව අදහසක් ගන්න. ඉතින් සාමාන්‍ය පරීක්ෂණ වාර්තාවක් වගේම සෙමිනල් ෆ්ලුයිඩ් ඇනලයිසිස් නැත්නම් ධාතු පරීක්ෂණයේ පරීක්ෂණ වාර්තාවකත් උඩින්ම තියෙන්නේ පේෂන්ගේ හඳුනා ගැනීමේ විස්තර. ඉතින් ඒ අතර පේෂන්ගේ නම, වයස, ස්ත්‍රී පුරුෂ බව තියෙනවා. ඉතින් ඔබ මුලින්ම බලන්න ඕනි ඒ රිපෝට් එක ඔබ අතරපත් වුණාම ඒක ඔබේම රිපෝට් එකක්ද කියලා පරීක්ෂා කරලා බලලා. ඊට පස්සේ තමයි අපි ප්‍රතිඵල බලලා අපේ සෞඛ්‍ය පිළිබඳ අදහසක් ගන්න. ඉතින් මේ ශුක්‍රතරල පරීක්ෂාවේ රිපෝට් එකක පැරාමීටර්ස් 10කට අධික ප්‍රමාණයක් එක පෙළට පහළට රිසල්ට්ස් දාලා තියෙනවා. ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. ඉතින් ඒ අතරින් මම මුලින් කිව්වා වගේ භෞතික විශ්ලේෂණයේ ප්‍රතිඵල තමයි දාලා තියෙන්නේ. ඒ අතරින් ප්‍රධාන වශයෙන් ඇපියරන්ස් එක. ඒ කියන්නේ ශුක්‍රතරලයේ පාට තමයි එතන දක්වන්නේ. සාමාන්‍යයෙන් නෝමල් ශුක්‍රතරලයක් නම් සාමාන්‍යයෙන් සුදු පාට ක්‍රීම් කලර් එකක් වගේ තමයි තියෙන්නේ. ඊට අමතරව භෞතික විශ්ලේෂණයේ තවත් එකක් තමයි කන්සිස්ටන්සි. අපිට මේ ශුක්‍රතරලයේ කන්සිස්ටන්සි එක ලෝ විස්කොසිටි හරි හයි විස්කොසිටි හරි කියලා දක්වලා තියෙන්න පුළුවන්. ඒ වගේම තවත් වැදගත් භෞතික විශ්ලේෂණයේ පැරාමීටර් එකක් තමයි ලික්විෆැක්ෂන් ටයිම් එක. ඒක සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ ශුක්‍රතරලයේ ලික්විෆැක්ෂන් ටයිම් එක 30ත් 60ත් අතර වෙනවා. ඊට අමතරව තවත් භෞතික විශ්ලේෂණයේ පැරාමීටර්ස් විදිහට පරිමාව. ඔබ ලබා දුන් ශුක්‍රතරලයේ පරිමාව, ඒ වගේම pH අගය ඔබේ රිපෝට් එකේ දක්වලා තියෙනවා. ඉතින් pH අගය ගත්තොත් සාමාන්‍යයෙන් 7.2ත් 7.8ත් වගේ අතර අගයක් තමයි pH අගය එන්නේ සාමාන්‍ය ශුක්‍රතරලයක pH අගය. ඒ වගේම වොලියුම් එක ගත්තොත් නැත්නම් ශුක්‍රතරලයේ පරිමාව ගත්තොත් සාමාන්‍ය ශුක්‍රතරලයේ එක පිටවීමකදී සාමාන්‍යයෙන් මිලිලීටර් 1.5ක් වගේ ප්‍රමාණයක් පිටවීමක් සිදු වෙනවා. ඒ අපි කතා කරපු භෞතික විශ්ලේෂණයේ පැරාමීටර්ස් වලට පස්සේ අන්වීක්ෂීය විශ්ලේෂණයේ පැරාමීටර්ස් දක්වලා තියෙනවා. ඒකේ ප්‍රධාන වශයෙන් ශුක්‍රාණු අන්වීක්ෂීය විශ්ලේෂණයේදී ප්‍රධාන වශයෙන් ශුක්‍රාණු වල අන්වීක්ෂීය විශ්ලේෂණයක් තමයි සිදු වෙන්නේ. ඉතින් එහිදී මම කලින් සඳහන් කළ ආකාරයට ශුක්‍රාණු වල ජීවී අජීවී බව, ශුක්‍රාණු වල මෝටිලිටි බව, ශුක්‍රාණු වල ප්‍රධාන වශයෙන් ප්‍රමාණය, ඒ වගේ දේවල් මේ රිපෝට් එකේ දක්වලා තියෙනවා. ඉතින් අපි බලමු රිපෝට් එකක මේ අගයන් කොහොමද කියලා. ඉතින් අන්වීක්ෂීය විශ්ලේෂණයේ ප්‍රධානතම විශේෂම පැරාමීටර් එක තමයි ශුක්‍රාණු සාන්ද්‍රණය. ඉතින් සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ ශුක්‍රාණු සාන්ද්‍රණය ශුක්‍රතරලයේ මිලිලීටර් 1ක ශුක්‍රාණු මිලියන 15ක් හෝ ඊට වැඩියෙන් තියෙන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ ශුක්‍රාණු සාන්ද්‍රණය වෙන්නේ. ඊට අමතරව වයබිලිටි කියලා පැරාමීටර් එකක් තියෙනවා. ඒකත් ගොඩක් අන්වීක්ෂීය විශ්ලේෂණයේ වැදගත් පැරාමීටර් එකක්. ඉතින් ඒ වයබිලිටි කියන පැරාමීටර් එකෙන් කියවෙන්නේ ශුක්‍රාණු වල ජීවී අජීවී බව. ඉතින් සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකුගේ ශුක්‍රාණු සාමාන්‍යයෙන් 58ක් හෝ 58ට වැඩියෙන් වයබිලිටි එකක් තියෙන්න ඕනි. එතකොට තමයි අපි නිරෝගී කියලා ගන්නෙ. නැත්නම් ඊට වෙනස් අගයක් තිබුණොත් සාමාන්‍යයෙන් අපි ඒක අසාමාන්‍ය අවස්ථාවක් විදිහට සලකනවා. ඉතින් ඔයගොල්ලෝගේ අතේ තියෙන ශුක්‍රතරල පරීක්ෂාවේ රිපෝට් එකේ තව පැරාමීටර් එකක් තියෙන්න පුළුවන් මෝටිලිටි කියලා. ඉතින් මේ මෝටිලිටි කියලා කියන්නේ ශුක්‍රාණු වල චලන ස්වභාවය. ඉතින් මේ මෝටිලිටි කියන පැරාමීටර් එක යටතේ ඒ චලන ස්වභාවයන් හතරක්. ප්‍රධාන වශයෙන් චලන ස්වභාවයන් හතරක්. සාමාන්‍යයෙන් රිපෝට් එකකට ලැබ් එකෙන් ලැබ් එකට මේ මෝටිලිටි චලන වර්ග වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් එතන තියෙන්න පුළුවන් රැපිඩ් ලීනියර්, ස්ලෝ ලීනියර්, non progressive and immotile කියලා. ඉතින් මේ එක් එක් චලන ආකාර වලට වෙන වෙනම ශුක්‍රාණු වල ප්‍රමාණයන් අපි පරීක්ෂණාගාරයේදී අන්වීක්ෂීය විශ්ලේෂණයකට ලක් කරනවා. ඉතින් අපි ඒවයි කවුන්ට් වෙන වෙනම ඔබේ පරීක්ෂණ වාර්තාවේ දක්වලා තියෙනවා.
ඉතින් මම මේ සඳහන් කරපු motility ආකාර හතරෙන් පළවෙනි දෙක. ඒ කියන්නේ rapid linear සහ slow linear. ඒ දෙකේ එකතුව සාමාන්‍ය නිරෝගී පුරුෂයෙකුගේ ශුක්‍රතරලයේ ශුක්‍රාණු වල ඒ දෙකේ එකතුව 132 හෝ ඊට වඩා වැඩි අගයක් වෙන්න ඕනි. ඒක තමයි සාමාන්‍ය වාර්තාවක දැක්වෙන්නේ. ඊට අඩු අගයක් නම් ඒක සාමාන්‍ය රිපෝට් එකක් නෙවෙයි. ඒ කියන්නේ ඔබේ ශුක්‍රතරලයේ ශුක්‍රාණු වල motility එක අසාමාන්‍ය තත්ත්වයක් පෙන්වනවා. අපි දැන් seminal fluid analysis නැත්නම් ශුක්‍රතරල පරීක්ෂා රිපෝට් එකක ප්‍රතිඵල විශ්ලේෂණය කරන ආකාරය තේරුම් ගත්තා. දැන් අපි බලමු රිපෝට් එකක abnormal result આવොත් මොකද කරන්න ඕනි කියලා. ඉතින් ඔබේ අතේ තියෙන SFA රිපෝට් එකේ abnormal result આવොත් මුලින්ම මට කියන්න තියෙන්නේ පැනික් වෙන්න එපා. මොකද සාමාන්‍ය වෙනත් පරීක්ෂණාගාර වාර්තා වගේ නෙවෙයි සාමාන්‍යයෙන් SFA රිපෝට් එකක ප්‍රතිඵල වාර්තා එකකින් අපි සාමාන්‍යයෙන් ෆයිනල් ඩිසිෂන් එක ගන්නෙ නැහැ. වෙනත් පරීක්ෂණ වාර්තාවක් වගේම මේකෙදිත් අසාමාන්‍ය රිපෝට් එකක් සහිත ප්‍රතිඵලයක් ඔබ අතරපත් වුණොත් කළ යුතු දේ වන්නේ වෛද්‍යවරයෙක් හමු වීම. ඉතින් වෛද්‍යවරයා ඔබට අනිවාර්යෙන් තවත් මාස 2කින් හෝ 3කින් නැවත ශුක්‍රතරල පරීක්ෂාවක් රෙකමන්ඩ් කරනවා. ඊට අමතරව වෛද්‍යවරයා ඔබට FSH ටෙස්ටෙස්ටරෝන් කියන ලිංගික හෝමෝන පරීක්ෂාවක් නැත්නම් ස්කෑන් පරීක්ෂණ වගේ දේවල් නිර්දේශ කරන්න පුළුවන්. ඉතින් මේ ශුක්‍රතරල පරීක්ෂණය නැවත සිදු කිරීමෙන් හෝ හෝමෝන් පරීක්ෂණ සිදු කිරීමෙන් හෝ වෙනත් ස්කෑන් පරීක්ෂණ සිදු කිරීමෙන් මදසරුභාවයේ රෝගී ලක්ෂණය තහවුරු වුවහොත් ඒ අදාළ වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම ඉතා වැදගත් වෙනවා. ඊට අමතරව වෛද්‍ය උපදෙස් මත IUI, IVF කියන නව තාක්ෂණික ක්‍රමවේද මගින්ද ඔබට කිරිසිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ seminal fluid analysis නැත්නම් ධාතු පරීක්ෂණයට ශුක්‍රතරලයේ එකතු කිරීමේදී දවසේ නිශ්චිත වේලාවක් අවශ්‍ය නැහැ. නමුත් මේ පරීක්ෂණයට ශුක්‍රතරලයේ එකතු කිරීමට දින 3කට 5කට පමණ කලින් ඔබ මාස්ටර්බේෂන් කිරීමෙන් හෝ ලිංගිකව එක්වීමෙන් වැළකී සිටීමෙන් වඩාත් නිවැරදි ප්‍රතිඵල ලබා ගන්න හේතු වෙනවා. ඊට අමතරව මේ පරීක්ෂණයට ශුක්‍රතරලයේ එකතු කිරීමට දින කිහිපයකට කලින් ඔබ යම්කිසි ආසාදනයකින් නැත්නම් උණ නැත්නම් මොන හරි හෝමෝන් නැත්නම් ඇන්ටිබයොටික් වගේ දේවල් ගත්තා නම් ඒකත් ඔබේ වෛද්‍යවරයාට ඒ පිළිබඳව ඔබේ වෛද්‍යවරයා දැනුවත් කිරීමත් ඉතා වැදගත් කරුණක්. මේ පරීක්ෂණය සඳහා ශුක්‍රතරලය ලබා දීමෙන් පැය 4කින් 5කින් පමණ ඔබට මේ පරීක්ෂණ වාර්තාව ලබා ගන්න පුළුවන්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් පුරුෂයන්ගේ මදසරුභාවය පරීක්ෂණාත්මකව තහවුරු කරන ප්‍රධාන රසායනාගාර පරීක්ෂණය ගැන ගොඩක් විස්තර කතා කරා. මොකක්ද මේ පරීක්ෂණය, කොහොමද මේ පරීක්ෂණය සිදු කරන්නේ, ඒ වගේම ප්‍රතිඵල, මේ පරීක්ෂණයෙන් ලැබෙන පරීක්ෂණ වාර්තාවේ ප්‍රතිඵල විශ්ලේෂණය කරන්නේ කොහොමද, ඒ වගේ ගොඩක් විස්තර කතා කරා. ඉතින් අද සමාජයේ ගොඩක් කතාබහට ලක් වෙන දෙයක් තමයි මේ මදසරුභාවය කියන්නේ. විශේෂයෙන් කාන්තාවන්ගේ මදසරුභාවය සහ ඒවට තියෙන පරීක්ෂණ විකල්ප ක්‍රම කතා කරත් පුරුෂයන්ගේ මදසරුභාවය ටිකක් කතාබහට ලක් වෙනවා අඩුයි සහ පරීක්ෂණයට භාජනය වෙනවා අඩුයි. ඉතින් මේ වීඩියෝ එක බලන ඔබත් යම්කිසි මදසරුභාවයේ ලක්ෂණ වලින් පෙළෙනවා නම් මට දෙන්න ඕනි පණිවිඩය තමයි මේ වගේ වෛද්‍ය පරීක්ෂණ වලට යොමු වීමෙන් ඒවට නිසියාකාරව වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීමෙන් ඔබටත් දරු සිහිනය සැබෑ කර ගැනීමට හැකි වෙනවා. ඉතින් අදත් අපි මදසරුභාවය සහ මදසරුභාවය තහවුරු කිරීමට භාවිතා කරන පරීක්ෂණය ප්‍රධාන පරීක්ෂණයක් වන ශුක්‍රතරල පරීක්ෂාව ගැන ගොඩක් විස්තර කතා කරා. ඉතින් මේ වගේ තවත් වැදගත් සෞඛ්‍යමය තොරතුරු ගොන්නක් සහිත වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු. මතක ඇතුව අපේ Wellness Test YouTube නාලිකාව subscribe කරලා තබා ගන්න. ඒ වගේම notification icon එක click කරලා තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝ එකක් දැම්මහම notify වෙන්න. ඉතින් තවත් දවසක හමු වෙමු. සුබ දවසක්.